ඌ ගෙදර හිටියේ නෑ මං එද්දිලා. ෂුවර් එකටම අද නම් ඔක කොහේ හරි කුපාඩි ගමනක් ගිහිල්ලා ඇති. අද නම් සෙල්ලම් කරන්න කම්මැලි වගේ. බං අද අපි එහෙනම් තේරෙ විතරක් තියමුද? කට්ටිය මොකද කියන්නේ? හෙම්ඩ කියන දේ තමයි ඉතින්. එහෙනම් ඉතින් යන්න වහන්නකෝ. හැබැයි ඉතින් කොනහරප් තේරෙන්නේ නම් කියන්නට නෑම්ඩෝ. මං කවද්ද ගිහපන් කොඹලෙන් කොනහරප් තේරෙ යහුවේ? එහෙනම් ඔන්න මම අහනවා. උඹලා හරියට හිතලා උත්තර දෙන්න ඕනේ. රෙද්ද ගැලෙව්වා ලිදර පැන්න. උත්තර දීපල්ලක බලන්න. උඹලා යාච්චිගේ නිදි වස්තරේ. බං නේද? ඒ මොකද්ද බං? රෙද්ද ගැලෙව්වා ලිඳට පැන්න. මං අදමයිනේ බං ඒක ඇහුවේ. ඔව් බං බණ්ඩියා රෙද්ද ගැලෙව්වා ලිඳට පැන්න. හරි ලේසි බං ඒක. කිරිපුතා උඹවත් උත්තරයක් දීපන්කෝ බං. අද නැතුව ඉන්නේ. මේ දිවාග තියනවා බං එම්ඩා. එළියට එන්නේ. උඹම කියපන්කෝ. කවුරුත් කියන්නේ නෑනේ. ඔන්න එහෙනම් මං උත්තරේ කියනවා. උත්තරේ තමයි කෙසෙල් ගෙඩිය. මං උත්තරේ දැනන් ඔන්නේ. එම්ඩා කිව්වනේ උත්තරේ. ඉතින් දැනන් ඔන්න නම් තමයි කියන්න තිබ්බනේ. හරි බට්ටි ඊළඟට උත්තරේ දීපන්කෝ. මම ඊළඟ අහනවා දැන් එහෙනම්. අත ගාලා කෙලින් කරා, කෙල ගාලා ඇතුල් කරා. කෙල ගෑවේ නැත්තම් මගදී නැවෙනවා. පුළුවන් නම් කියපල්ලකෝ බලන්න. කොහොමද බෑ කියලා මම ඉස්සෙල්ලා කිව්වනේ ඉතින්. නෑ බං ඒක නම් කිසිම කුණුහරුපයක් නෑ. මම ඒකට මම උත්තරේ දන්නවා. චුට්ටක් කියපන්කෝ බලන්න එහෙනම්. උත්තරේ තමයි එම්ඩා ඉන්දි කට්ටේ නූලයි. අම්මට චුට්ට දන්න දේවල්. මම තමයි කොල්ලෝ ඉන්න ඕනේ. මං කියන්නමයි උන්නේ. චුට්ටයි ඉතින් කිව්වනේ. ඉතින් තමසට කලින් කියන්න තිබ්බනේ. හරි එහෙනම් මං ඊළඟ අහනවා. ගහන්න සනීපයි. දන්නවනම් කියහලක බලන්න කට්ටියම. මගේ හිතේ එකක් තියෙනවා බං එම්ඩා. ඒකද දන්නේ හරියටම. ඉතින් කියපන් කිරිපුතා බලන්න මොකද්ද කියලා. නෑ එක්කෝ නෑ. උඹ කුණු පහන් නෑ කිව්වනේ ඉතින්. බං එම්ඩා මොකද්ද බං ඒ? ගහන්න සනීපයි. ඔව් බං බණ්ඩියා ගහන්න සනීපයි. අනේ මන්ද බං එම්ඩා උඹම කියපන්කෝ පිනන් දන්නේ නෑ ඉතින් ඕවට උත්තර. කට්ටිය මොකද කියන්නේ? එහෙනම් මං කියන්නද? ඔව් බං එම්ඩා උඹම කියපන්. උත්තරේ තමයි ඇහි පිල්ලම්. ගහන්න සනීපයි. මං කියන්නමයි උන්නේ. එම්ඩා කිව්වනේ ඉතින්. කිව්වා කියලා හිතාගන්න. බට්ටි. එහෙනම් ඔන්න මම අන්තිම තේරවිල්ල අහනවා. උඹලට මේකට උත්තර දෙන්න බැරි වුණොත් මේ සතියේ මගේ ඉස්කෝලේ වැඩ ටික ඔක්කොම උඹලා කරලා දෙන්න ඕනේ. හරිද? මේ සතියේත් අපිට තමයි එහෙනම් එම්ඩගේ ගෙදර වැඩ කරන්න වෙන්නේ. හරි එහෙනම් ඔන්න මම අහනවා. බඩට නැග්ගා. හිලට දැම්මා. ගැහුවා බඩු ගියා. දන්නවනම් කියපල්ලක බලන්න දැන් ඉතින්. වට උත්තර දෙන්න පුළුවන් එම්ඩා. නෑ කිසිම කුණුහරුපයක් නෑ. ඒ මොකද්ද බං එම්ඩා ඒ? අදම යන්නේ අපි නම් දන්නේ නෑ එම්ඩා ඒකට උත්තේ නෝ. දන්නේ නැද්ද මොකද කියන්නේ මං කියන්නද? ඔව් එම්ඩා මොනා කරන්නද? උඹ ගියපන් අපි ගෙදර වැඩ ටික කරන්න. එහෙනම් මං කියනවා ඔන්න. බඩට නැග්ගා, හිලට දැම්මා, ගැහුවා බඩු ගියා. උත්තරේ තමයි මෝටර් සයිකලය. මං කියන්නමයි උන්නේ. කොහෙද තියෙන්නේ කිව්වනේ? මෝඩ බට්ටි. මේ සතියේ ගෙදර වැඩ ටික හරි.